කොහොමද ඔයාලට මම ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවා අද තියෙන what I eat in a day vlog එකක්. ඉතින් අද උදේට කෑවේ මොනවද බලමු. අද උදේ මුලින්ම කියනවා අද දවසේම කෑවේ කඩෙන්. ඉතින් එහෙම කන්න නම් හොඳ නැහැ. මුලින්ම කියන්නම් උදේට කෑවේ දෝසෙයි උළුදු වඩිය දෙකකුයි. ඊට පස්සේ මට ආයෙ පාරක් බඩගිනි වෙලා මම ගිහලා ඉන්දියාප්ප ගෙනාවා. ඇත්තටම ඉන්දියාප්ප එක නම් මාර රසයි. ඒක කියන්න ඕනේ මේ තියෙන තිබ්බ පොල් සම්බෝලේ කෝනිස් එහෙම දාලා හදලා තිබ්බේ මාරම රසයි. මේ ඇත්තටම මේ රුපියල් 150ක් තමයි යන්නේ. මේ මාරම රසයි ඉන්දියාප්ප එක නම් බඩ පිරෙන්න කෑවා. ඉතින් මේ දවසේ මම දවසේම කඩෙන් කෑවේ මොකද මට එදා මුළු උදේම ඔෆිස් යන්න ඕන. ඊට පස්සේ ගෙදර එනකොටත් රෑ වුණා. ඉතින් උදේ දවල් රෑ තුන් වේලම එතකොට තේ වෙලාවල් හැම එකම කඩෙන් තමයි කන්න ඕනේ. ගෙදරින් කැම අරන් යන්න ඕනේ නැහැ. මොකද උදේම ඔෆිස් යන්න ඕන නිසා. ඉතින් හැමදාම මෙහෙම කන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් බිසි දවස්වල තමයි මෙහෙම කන්නේ. නැත්තම් ගෙදරින් කෑම අරන් යනවා උදේට කාලා යනවා. ගොඩක් හෙල්ටි විදිහට තමයි මම කන්නේ. ඉතින් මෙහෙම වෙන දවසුත් තියෙනවා. ඉතින් ඒ දවස් වලට කරන්න දෙයක් නැහැ. කඩෙන් කනවා. දවස ගෙවන විදිහට ඕනේ ඉතින් මැනේජ් කරගන්න. ඉතින් ඔයාලත් හැමදාම කඩෙන් කන්න එපා. ඉතලා හිටලා මෙහෙම ඉතින් කන්නත් ඕනේ. නැත්නම් බෑනේ. ඊට පස්සේ 10ට ටී ටයිම් එකට මේ මගේ මේ ස්නැක් මේ ෂෝටිස් එක මේ පැටිස් එකයි මේ බීම් එකයි මේ බිස්කට් මේ පැටිස් එක කියනවනේ මම දන්නේ ඒක මොකක්ද කියලා පැටිස් එකක්ද මොකක්ද කියන්නේ මේ ඔක මේ මොනවද ක්‍රීම් එකක බිස්කට් ටිකක් මැදට මේ අලයි සැමනුයි පොඩි කරලා දාලා මික්ස් එකක් හදලා බිත්තර සාරු දවටලා මේ බිස්කට් උඩ වල දාලා පිළි බෙදලා තිබ්බේ මාර්ම රසයි ඒක. ලොකු ගාණක් උනෙත් නෑ රුපියල් 70ක් වගේ උනේ. මේ ඇතුළේ තිබ්බ මිශ්‍රණේ රසයි මේ වලට පේනට බිස්කට් එක මැද තමයි ඕක තියෙන්නේ. මාර්ම රසයි ළමයි මේ ඇත්තටම හොඳයි. ඔයාලත් ගෙදරදී පුළුවන් නම් හදලා කාලා බලන්න. මේ ඇත්තටම රසයි මේ මිශ්‍රණේ රසයි බිස්කට් දෙකක් බිස්කට් කියලා අර හිතෙන්නේ නැහැ මේ හොඳට තිලිය බැදිලා මාර්ම රසයි. ඊට පස්සේ ඔය අඹ ජූස් එක තමයි බිව්වේ. ඒකත් රසයි. හොඳට මේ කුකටියට හොඳට අඹ රසයට තියෙනවා. ඊට පස්සේ දවල්ට කෑවේ මෙතන ළඟ කඩේකින් මේ ෆ්‍රයිඩ් රයිස් එකක් ඔක රුපියල් මට මතක විදියට රුපියල් 450ක් හරි 350ක් වගේ බජට් රයිස් එකක්. ඇත්තටම මාර්ම රායි ළමයි. මේ බලන්නකො හොඳට මේ එළවලු දාලා කැරට් ලීක්ස් දාලා එතකොට මේ සොසේජස් පොට්ටක් තිබ්බා වගේ මට මතක සොසේජ් එතකොට චිකන් දාලා මේ chili paste තව ඔකට සෝස් පැකට් ටිකකුයි ග්‍රේවි එකකුයි හම්බලා තිබ්බා. මේ සොසේජස් කෑලි එතකොට චිකන් කෑලි තියෙනවා. මාරම රසයි. එතකොට ඒකට මේ හම්බලා තිබ්බ මොනවද මේ vegetable chopsy එකක්. ඒ chopsy එක ගැන කියන්න ඕන විශේෂයෙන් ඇත්තටම මාර රහයි ඒක. මේ හොඳට මේ තම්බලා මේ හරිම රසයි. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට නෙමෙයි මට මේක හරියටම ගාන මතක නෑනේ. කුමාරි 450කට නම් වැඩි ඕනේ නෑ. ඒ ගානට මාරම වටිනවා. මේක තනියෙන් කන්න බෑ. මට රයිස් එක ඇත්තටම මේ තනියෙන් කන්න බැරි වුණා. භාගයක් විතර කාපුවාම මේ සෑනට ඉතුරුයි මං ඉතුරු ටික ගෙදර අරන් ගියා. මේ බල්ලටවත් දෙන්න කියලා මේ තරම් මාරම රහයි. මේ සොසේජස් කෑලි එතකොට චිකන් දාලා තියෙනවා. බත් එකත් ඔයාලට පේනවා ඇතිනේ මේ ලොකු චිකන් කෑලි තියෙනවා. මේ ඔයාලට බත් එකත් පේනවා ඇතිනේ සෑහෙන ගොඩක් තියෙනවා. තනි කෙනෙක්ට කන්න හරි අමාරුයි. මේ ඕව තමයි ඉතින් දවල්ට කෑවේ. හැමදාම නම් මෙහෙම කන්න හොඳ නෑ. ඉතින් මේ වගේ තනිකර රසකාරකනේ තියෙන්නේ. ඉඳලා හිටලා මෙහෙම කෑවට කමක් නෑ ළමයි ඉතින්. ඉඳලා හිටලා රසට කටට රසට චුට්ටක් අපි කන්න එපා. නැත්තම් වැඩක් නෑනේ මේ සෝස් පැකට් එකක් වෙනම හම්බෙනවා. තව ඔකට හොඩි එකක් හම්බලා තිබ්බා. මම ඒක දාගත්තේ නැහැ. ඒක ටිකක් සැරයි. මේ මම තමයි දවල් කෑම එක. මේ ඔයාලත් try කරලා බලන්න. මේක පොළොන්නරුවේ කඩයක්. මේ පොළොන්නරුවේ කෙනෙක් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. මේ චිකන් කෑලි එහෙම මේ ඇත්තටම කටක් ගන්න හැපෙන්න මාර්ම රසයි. ඊට පස්සේ හවස ටී ටයිම් එකට මම චොක්ලට් එකක් ගෙනත් කෑවේ. මේක නම් ඉතින් අමුතෙන් කියන්න ඕනේ නැහැ රුපියල් 180ක් උනේ. මැදට කජු එහෙම දාලා තියෙන මේ චොක්ලට් එකක් ටී ටයිම් එකට මේ මට වෙන මොකුත් ගන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් මං ගල චොක්ලට් එකක් ගෙනල්ලා ඒක තමයි මගේ ටී ටයිම් ස්නැක් එක වුණේ. මම තමයි ටී ටයිම් එක ගෙවුනේ. ඊට පස්සේ මම දවසම හැබැයි කෑවේ කඩෙන් දැක්කනේ ඔයාලා මෙහෙම කන්න නම් හොඳ නැහැ.
ඊට පස්සේ ළමයි මම මේ ගෙදර යනකොට ගොඩක් රෑ වුණා. මෙදා මං කොහමරි ගෙදර යනකොට රෑ 9ට විතර ඇති. ඉතින් මගේ රෑ කෑම ඒකත් මම මෙහෙන් තමයි කෑවේ. මොකද ගෙදර යනකොට මට ඊට කලින් මට බඩගිනි වුණා. මං ඇත්තටම හිතන් හිටියේ දැන් උදේ දවල් වේල දෙකම කඩින් කෑව හින්දා මං හිතුවා රෑ වේලවත් එහෙනම් මේ ගෙදර ගිහින් කනවා කියලා. මට ඒ වෙනකන් ඉන්න බැරි වුණා ළමයි. මට බඩගිනි වුණා. මේකත් මේ දවල් කෑම එක ගෙනාපු කඩෙන්මයි රුපියල් 300ක් කොහෙද වුණේ චිකන් කොත්තු එකක්. ඒත් එහෙමයි තනියෙන් කන්න බෑ. මේ කොත්තු එක නම් අර මේ කොත්තු පිටිත් එක්කනේ. මං හිතන්නේ 3 දෙනෙක්ට විතර කන්න පුළුවන් වෙයි. හොඳට චිකන් දාලා මේ උඩට හදලා ඇත්තටම මේ මාරම රහයි ඒකත්. තනියෙන් කන්න බෑ. මං හිතන්නේ තව 3 දෙනෙක්වත් හිටියා නම් තමයි මේක කාලේ ඉවර කරගන්න පුළුවන්. මං මේක චුට්ටක් කාලේ ඉතුරුට ගෙදර අරන් ගියා. ගෙදර අයිට දෙන්න. අපරාධෙ විසික් කරන එක මේ චිකන් උත් දාලා සොසේජ් කෑලිත් ඕකේ තිබ්බා. තව ඔකට චිලි පේස්ට් හම්බුණා. එප්පුකොට සෝස් පැකට් එකයි ග්‍රේවි එකයි හම්බුණා. මේ ඉතින් මාරම රහයි. ඔහොම තමයි ළමයි අද මගේ දවසේ කෑම වේල් ටික ගෙවුනේ. ඔක්කොම කඩෙන් කෑවේ. ඉතින් ඇත්තට මෙහෙම කන්න හොඳ නැහැ. පුළුවන් තරම් ගෙදරින් කන්න තමයි try කරන්න ඕනේ. ඉතින් අර විසීම දවස් වලට ගෙදරින් අරන් යන්න බැරි වුණාම මෙහෙම වෙනවා. ඉතින් එහෙනම් අදට මම මේ vlog එක ඉවර කරන්නම්. තවත් දවසකින් මේ vlog එකක් අරන් එන්නම්. ඔයාලා මේක ගැන දක්වන අදහස් කොහොමද කියලා කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ හොඳද නරකද මොනවද තියෙන වැරදි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මෙහෙම තමයි අද දවසේ මගේ කෑම ටික ගෙවුනේ. දවසම කෑවේ මෙහෙමයි. ඉතින් මං එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා